කෙනෙකුගේ හිතක් රිදෙනවා නම් ඇත්තක්වත් කියන්න එපා. පැහැදිලිද? සමහරව කියනවා නේද ඔය ඒකට නම් කියන්නේ මෝඩකම කියලා. මම බෙල්ල ගහලා ගියත් කියන්න තියෙන දේ කියනවා කියලා. ඒක හපන්කමද? එහෙම කියන එක බෙල්ල ගහලා ගිහිල්ලා මිනිස්සෙකුගේ කියපු එකෙන් වැඩක් තියෙනවද? වැඩක් නැහැ. හිතක් රිදෙනවා නම් කෙනෙකුගේ දෙපාරක් හිතන්න. ඇයි මෙහෙම කියන්න හේතුව? මරණ මංචකේ එළවයි මෙලවයි දෝලණය වෙනකොට මොකක්ද මතක් වෙන්න ඕනේ? මම මගේ ජීවිතේ කිසි කෙනෙකුගේ හිතක් රිද්දලා නැහැ. මම කාටවත් තෝ කියලා කතා කරලා නැහැ. ඔක ගෙදරින් පටන් ගන්න නැතුව කියමු බලන්න කොහෙන්ද පටන් ගන්න. දරුවෙකුටවත් තෝ කියලා කතා කරන්න එපා. හරි මෛත්‍රියෙන් වැඩ කරන්න. හරි කරුණාවෙන් වැඩ කරන්න.